බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කැමතිනම් මේ ජීවිතේ දෙන්න මැරෙන කල්ම ආදරෙන් ඉන්න. ආන්න ඒ කෙනාට ඕන කියනවා උභෝච අස්සු සමසද්ධා. ඒ දෙන්නට සමාන ශ්‍රද්ධාවක් ඕන. සමසීලා සමාන සීලයක්. සමචාගා සමාන ත්‍යාගයක් දන් දීමක්. සම ප්‍රඥා සමාන ප්‍රඥාවක් ඕන. මේ සමසීලා සමසද්ධා සමචාගා සමපඥා කියන කාරණා හතර තියෙන අය මේ ජීවිතේ සැනසෙල්ලෙන් ඉන්නවා. මරණයෙන් මත්තේත් පින්වත් දරුවනි ආපහු මුණ ගැහෙනවා. දෙන්නම සද්ධාවන්ත නම් සද්ධාවක් තියෙනවා කියලා හොයන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාලා කාරණා තුනකින් ශ්‍රද්ධාව හොයන්න පුළුවන්. එකක් තමයි සීලවතෝ දස්සන කාමෝ. සිල්වතුන් ගුණවතුන් සංඝයා දකින්න ආසයි. සද්ධම්මං සෝතු මිච්ඡති බණහන් ආසයි. බණ මතක තියෙන එක වෙනම කාරණාවක් දරුවනේ. බණ අහන්න ආසයි එක වෙනම කාරණාවක්. ධර්මය අහන්න ආසයි. දැන් බලන්න දේශපාලනයෙන් ගත්තොත් ඡන්ද ප්‍රතිඵල අහනවා එකෙකුටවත් මතක නැහැ. ඔය දේශපාලඥයන්ගේ කතා අහනවා මතක නැහැ. නමුත් අහලා දේශපාලන ඔලුගඩියක් හැදෙනවද නැද්ද ඒකට? හැදෙනවා. අමතක වුණත් අහන දේෙන් ඔහුගේ ඔළුව හැදෙනවා. ඒ වගේ තමයි ධර්මයේ අහලා නිතර අහනවා නම් ධර්මයේ අමතක වුණත් ධර්මානුකූල මනසක් හැදෙනවා. මොකද මේ බණ අහන වෙලාවේ වුන් යම් මානසිකාරයක ඉන්නවා. ඇත්තනේ කියලා. ତොර ධර්මයේ අහන්න කැමති නම් ශ්‍රද්ධාවන්තයි. ඊළඟ තමයි විනේය මච්චරේ මලං මස්රු මල දුරු කරනවා දන් දෙන්න ආසයි. සවේ සද්ධෝති උච්චති ඒ කෙනාට ශ්‍රද්ධාවන්තයි. ඉතින් නෝනයි මහත්තයයි දෙන්නම සංඝයා දකින්න කැමති නම් දෙන්නම බණ අහනවා නම් දෙන්නම දන් දෙනවා නම් ඔවුන් සමසද්ධා. කෙනෙක්ගේ දාණයට කෙනෙක්ගේ සීලයට අනුතුරු කරන්නේ නැත්තම් අනිත් එක්කෙනා බාධා කරන්නේ නැත්තම් සමසද්ධා. සමසීලා කියන්නේ දෙන්නම පංචශීලී රකින්නවා. දෙන්නම පංචශීල රකින්නවා නම් සමසීලා. සමචාගා කියන්නේ දෙන්නම දන් දෙන්න ආසයි. දන් දෙනවා. දන් දුන්න දෙයක්මයිනේ පින්වතුනි ඉතුරු අපිට. අපි යනකොට මේ ශරීරෙත් අත්හැරලා යනවා. ඊළඟට පින්වත්නි සමපඤ්ඤා කියලා කියන්නේ දෙන්නම නුවණින් කල්පනා කරනවා. නුවණ හැදෙන්නේම මේ ධර්මයේ ඇහුවොත් තමයි පින්වත්නි. හොඳ නරක තේරෙනවා, යහපත අයහපත තේරෙනවා. ඒක ප්‍රඥාව.